කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා මගේ ඉන්ට්‍රෝ එකේ දැක්කා වගේ අපි අද ලන්ඩන් වලට තමයි යන්න හදන්නේ. ඉතින් අපි ට්‍රේන් එකේ හස්බන්ඩ්ුයි මමයි සෝල්ස්බරි ඉඳලා දැන් මේ යන ගමන්. ඉතින් හස්බන්ඩ් නම් බිසි පේනවනේ. ඒ වුණාට මම සැලුනේ නැහැ. මම තනියම එන්ජොයි කරා. කෝච්චියේ යනවා කියන්නේ ඉතින් ටිකක් බෝරින් වැඩක් තමයි. ඒ වුණාට ඉතින් මේ වගේ ලස්සන view එකක් දකිනකොට බෝරින් එක නිකම්ම නැති වෙලා යනවා. අපේ ට්‍රේන් එක සෝල්ස්බරි වලින් පටන් ගත්තේ 7:45ට. ඉතින් දැන් වෙනකොට පැයක් අපි ඇවිල්ලා ඉවරයි. ඉතින් දැන් ලස්සනට අවුව පායගෙන එනවා. වින්ට් එක වුණාට අද හරිම ලස්සන දවසක් වෙයි වගේ. මොකද ඉර පායනවා ලස්සනට. ලොකුවට වහිනවා කියලත් වෙදර් රිපෝට් එකේ පෙන්වුවේ නැහැ. මං හිතන්නේ අපි දැන් ලන්ඩන් වලට ළඟයි වගේ. ඔව් අපි දැන් ලන්ඩන් 9:30 වෙද්දී අපි වෝටර්ලූ ස්ටේෂන් එකෙන් එළියට ආවා. මේ තියෙන වෝටර්ලූ ස්ටේෂන් එකේ එළිය view එක. ඉතින් හරිම ආස හිතන view එකක් තමයි උදේම දකින්න තිබුණේ. ඉතින් අපේ හොටල් එක තිබුණේ වෝටර්ලූ ස්ටේෂන් ඉඳලා 10 minutes walking distance එකකින් තමයි තිබුණේ. ඉතින් අපි දෙන්න මනට ඇවිදගෙන ගියා early check-in එකක් book කරලා තිබුණ නිසා. ඉතින් අපි early check-in එක book කරලා තිබුණේ නම් 11ට. ඉතින් බලමු මොකක් වෙයිද කියලා ගිහිල්ලා. අපිට දැන් 10 වෙද්දි ඇතුළට යන්න පුළුවන් වුණොත් හොඳයි. අපේ ඔක්කොම bags ටික තියලා අපේ ගමන පටන් ගන්න පුළුවන්. ඉතින් හොටල් එකේ අය හරිම ෆ්ලෙක්සිබල් විදිහට අපිට 10 වෙද්දි early check-in වෙන්න ඔක්කොම ටික රෙඩි කරලා දුන්නා. ඉතින් අපේ room එක තිබ්බේ second floor වල. ඉතින් අපි දෙන්න දැන් මේ යන ගමන් ලංකාවේ නම් ඉතින් අපේ ID අරගෙන වෙනම documentation කරලා ඒ විදිහටනේ අපිට check-in වෙන්න දෙන්නේ. ඉතින් මෙහෙ එහෙම මොකුත් නැහැ. අපි ඔක්කොම details add කරලා තිබුණේ කලින්ම. ඉතින් අපේ keys අරගෙන කෙලින්ම අපි room එකට ආවා. බලමු room එක මොන වගේද කියලා. Oh wow. room එක නම් ටිකක් පොඩි. ඒ වුණාට ඒක හරියම calm and cute room එකක්. ඉතින් ඉක්මනට ටික bags ටික දාලා අපේ පළවෙනි destination එකට යන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා දන්නවද අපේ පළවෙනි destination එක කොහෙද කියලා? අපි ගිහිල්ලාම බලමු නේද? මම මේක ටප් කරනකොට හස්බන්ඩ් හොඳටම බයිනවා මම වැඩිපුර ඉතින් කියනවා කියලා. ඉතින් ඔයාලා මගේ ඉතින් එක වැඩිපුර අහනොත් ගණන් ගන්න එපා හොඳේ. අපි දැන් යන්න හදන තැන ගොඩාක් crowd එක එන තැනක්. ඒ නිසා තමයි අපි දෙන්න උදේම මේ යන්නේ එතෙන්ට. 10ට තමයි එතන shops අරින්නේ. ඉතින් අපි දෙන්න හිතුවා ඒක open කරන වෙලාව වෙද්දිම එතන හිටියොත් හොඳයි කියලා. ඉතින් ඇත්තටම අපි දෙන්න අද යන්නේ මුලින්ම බොරෝ මාකට් එකට. ඒකේ රසමලස කෑම ගොඩක් තියෙන ගොඩක් කෑම try කරන්න පුළුවන් තැනක්. You on a holiday or will you be here? Oh, we live here. Guys, camera bater.
මාකට් එකේ රසබරස කෑම ගොඩක් කාලා ඊට පස්සේ අපි දෙන්න ආවේ ලන්ඩන් බ්‍රිජ් එක පැත්තට. ඉතින් උදේම මේ view එක හරිම ලස්සනට පෙනුණා. තේම්ස් රිවර් එකත් එක්ක මේ වගේ Uber boats යන view එක හරිම ලස්සනයි. ඊට පස්සේ අපි දෙන්න තේම්ස් රිවර් එක දිගේ ඇවිදගෙන ඈතට ගියා. ලන්ඩන් බ්‍රිජ් එකේ ලස්සන ඈත ඉඳලා බලපු අපි දෙන්නා ඊට පස්සේ අහපව් හොටෙල් එකට යනවා කියලා හිතලා අන්ඩර්ග්‍රවුන්ඩ් එක පැත්තට ආවා. මොකද අපිට තව ගොඩාක් දේවල් බලන්න තියෙනවා. ඉතින් ලන්ඩන් බ්‍රිජ් එක පැත්තම හිටියොත් අපිට ටයිම් මදි වෙනවා. ඊට පස්සේ අපි හොටෙල් එකට ඇවිල්ලා පොඩක් රීෆ්‍රෙෂ් වෙලා ආයෙමත් අපේ සෙකන්ඩ් රවුන්ඩ් එක පටන් ගත්තා. දැන් මේ වෙද්දි ටයිම් එක හවස 3:00ට වගේ වෙලා. ඉතින් ටිකක් හීතලත් වැඩි වේගෙන එනවා. ඉරත් බැහැගෙන යනවා. දැන් අපි යන්නේ ඇත්තටම ලන්ඩන් අයි එක පැත්තට, බිග් බෙන් එක පැත්තට, ඒ වගේම වෙස්ට්මින්ස්ටර් බේ එක පැත්තට.
ඉතින් මමත් මේ view එක මීට කලින් දැකලා තිබුණේ උදේවරුවක. ඉර බැහැගෙන යන වෙලාවක ලන්ඩන් අයි එක බිග් බෙන් එක මේ තරම් ලස්සනට පෙනේ කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ඉතින් අද මම හරිම වාසනාවන්තයි මේ ලස්සන view එක මට බලන්න පුළුවන් වුණ නිසා. ඉතින් මේ බලන්නකෝ මෙයාලා මේ පොඩි රික්ෂෝ වගේ තියාගෙන ඉන්නේ ලන්ඩන් වටේ ටුවර් අරන් යන්න. හැබැයි ටිකක් ඒවක් ගණන්. ඉතින් ඒ නිසා අපි නම් මේ පැත්තට ගියේ නැහැ. අපි කරේ වටපිට බල බල හිටපු එක තමයි. ඒ වගේම ෆොටෝස් ගහපු එක තමයි ගොඩක්ම කරේ. ඒකේ වුණාට විශේෂ දෙයක් විදිහට දැනුනේ නැහැ. මොකද හැමෝගෙම අත්වල ෆෝන් තිබුණා. හැමෝම ෆොටෝ ගන්න පිස්සුවෙන් තමයි ඒ අවට හිටපු හැමෝම හිටියේ. ඒ නිසා ඉතින් අපිත් ඒ වගේම ෆොටෝස් ගන්න ගමන් වීඩියෝස් ගන්න ගමන් ඒ ලස්සන view එක අපේ මුළු ඇස් දෙකෙන්ම ලස්සනට විඳගත්තා. ඉතින් මං හිතුවා මේ ලස්සන view එක ඔයාලත් එක්කත් share කරගන්න ඕනේ කියලා. ඒ නිසාම තමයි මේ වීඩියෝ එක ඔයාලට මම අරගෙන ආවේ. ඉතින් මේ වගේ ලස්සන හවසක ඔයාලටත් මේ වගේ ලස්සන view එකක් බලන්න පුළුවන් වෙන්න කියලා මම විශ් කරනවා. ස්පෙෂලි මගේ වීඩියෝස් බලන නර්සින් කරන නංගිලට ඒ වාසනාව ලැබෙන්න කියලා මම හදවතින්ම විශ් කරනවා. ඊට පස්සේ අපේ ප්ලෑන් එකේ තුන්වෙනි ස්ටෙප් එකට තමයි දැන් මේ යන්න හදන්නේ. ඒ තමයි ක්‍රිස්මස් ලයිට් බලන්න. ක්‍රිස්මස් ලයිට් තියෙන්නේ ගොඩක්ම ඔක්ස්ෆර්ඩ් ස්ට්‍රීට් එකේ, ඒ වගේම රීජන් ස්ට්‍රීට් එකේ. ඉතින් ඒකට යන්න අපිට අන්ඩර්ග්‍රවුන්ඩ් ටියුබ් එක ගන්න සිද්ධ වුණා. ඉතින් අපි දැන් මේ අන්ඩර්ග්‍රවුන්ඩ් එක ටියුබ් එක අරගෙන ඔක්ස්ෆර්ඩ් ස්ට්‍රීට් එකට යන ගමන්. ඉතින් මේ ස්ට්‍රීට් එක නම් හරිම කලර්ෆුල් කියලා මම දන්නවා. ඉතින් මගේ ඇස් දෙක ඉවසිල්ලක් නැතුව ඉන්නේ ඒ ලස්සන view එක බලන්න. ඉතින් අද හරිම සෙනගත් වැඩි දවසක් වෙන්න ඕනි. මොකද ෆ්‍රයිඩේ නිසාද. ඔන්න අපි ආවා රීජන් ඩිස්ට්‍රික්ට් එකට. බලන්නකෝ මේ ලයිට්ස් වල ලස්සන. ඔන්න මම නම් දැන් ෆොටෝ ගහන එක කරන්නේ. ඒ නිසා ඔයාලත් මේ view එක බලන්න. මම ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන මේ ටික ඉවර කරගන්නකම්. හොඳද? ඔන්න අද හරිම සතුට දවසක් මට නම්. මොකද මම ආස කරපු ක්‍රිස්මස් ලයිට් මම බැලුවා. ඉතින් දැන් ගෙදර යන්න තමයි හදන්නේ. හෙටත් ලොකු ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් ඒ වීඩියෝසුත් මම අරගෙන එන්නම් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. මම අදට වීඩියෝ එක එන්ඩ් කරනවා. බයි. මම ශානි. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.